බොහෝ අය හිතනවා මාස 6 කියන්නේ කුඩා කාලයක් කියලා. නමුත් මාස 6ක දැඩි කැපවීමක් ඔයාව සම්පූර්ණයෙන්ම හඳුනාගත නොහැකි තත්වයකට ගෙනියන්න පුළුවන්. මම මෙතන ඉන්නේ විනිත්තු 5කට මොටිවේට් කරලා ඔයාව ආයේ TikTok ස්ක්‍රෝල් කරන්න යවන්න නෙවෙයි. මම මෙතන ඉන්නේ ඉදිරි දින 180 තුල ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම නැවත ගොඩනගන්නේ කොහොමද කියලා පැහැදිලි සැලැස්මක් දෙන්න. ඔයා මේක ෆොලෝ කරොත් ඔයාගේ ලයිෆ් එකේ වෙනස ඔයාටම තේරෙයි. මේක තමයි මාස 6ක ප්ලෑන් එක. පියවර 1 හැඳුනුම් වෙනස. සැබෑ වෙනස ආරම්භ වෙන්නේ මෙතනින්. ඔයා හැබිට්ස් බලින් වෙනස් කරලා ජීවිතය වෙනස් කරන්නේ නැහැ. ඔයා හැබිට්ස් පිටුපස තියෙන හැඳුනුම වෙනස් කරලා ජීවිතය වෙනස් කරනවා. හැඳුනුම වෙනස කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මම මේ වගේ කෙනෙක් කියන අදහස වෙනස් කිරීම. මම සාමාන්‍ය කෙනෙක් කියන එක වෙනුවට මම ඩිසිප්ලින් තියෙන කෙනෙක් කියන එක විශ්වාස කරන්න පටන් ගන්න එක. ඩිසිප්ලින් කියන්නේ සරලවම ඔයාට අමාරු වුණත් හිත නැති වුණත් ඔයා කොහොම හරි හිත හදාගෙන ඒ දේ කරන එක. ආයේ ඩිසිප්ලින් ගැන අලුතෙන් හිතන්න දෙයක් නැහැ. ඔයා ඩිසිප්ලින් තියෙන කෙනෙක් වගේ ක්‍රියා කරන්න පටන් ගත්තම ඒක තමයි නව ජීවිතයක ආරම්භය. පියවර 2 ශරීර වෙනස. ඔයා ශරීරය පාලනය නොකරොත් ශරීරය ඔයාව පාලනය කරනවා. දුර්වල ශරීරයක් කියන්නේ දුර්වල මනසක්. ශක්තිමත් ශරීරයක් කියන්නේ ශක්තිමත් තීරණ. මාස 6ක් පුරා සතියට අවම වශයෙන් 4 වතාවක් එක්සර්සයිස් කරන්න. හයි ප්‍රෝටීන් ආහාර ගන්න. ෂුගර් සහ ජංක් ෆුඩ් සීමා කරන්න. අවම වශයෙන් පැය 8ක්වත් නිදා ගන්න. මේක 6 පැක් එකක් හදාගන්න විදිහ ගැන නෙවෙයි. මේක ඔයාගේ සෞඛ්‍ය හොඳට තියාගන්න එක ගැන. පියවර 3 පරිසරය වෙනස් කිරීම. සාමාන්‍ය පරිසරයක ඉඳගෙන වෙනස් වෙන්න බෑ. ඔයාගේ කාමරය බලන්න. ග්‍රෝත් එකට හදාපු එකක්ද නැත්නම් ඩිස්ට්‍රැක්ෂන් වලටද? ෆෝන් භාවිතය ටිකක් අඩු කරන්න. කාමරය පිරිසිදු කරලා පිළිවෙලට තියාගන්න. මොකද ඔයාගේ පරිසරය පිළිවෙලට තියනකොට ඔයා හිතන විදිහත් වෙනස් වෙනවා. පියවර 4 ස්කිල් එකක් තෝරගන්න. එඩිටිං, කොන්ටෙන්ට් ක්‍රියේෂන්, කෝඩිං, ඩිසයින් මොනවා හරි ඔයා ආස දෙයක් මාස 6 තුල වියදම් කරන කෙනෙක් වෙන්න එපා. ආදායමක් ගොඩනගන කෙනෙක් වෙන්න. පියවර 5 සමාජ වටය වෙනස් කිරීම. ඔයා වෙනස් වෙද්දී ඔයාගේ සර්කල් එකත් වෙනස් වෙන්න ඕන. විනර්ස්ලා සමග වැඩි කාලයක් ගත කරන්න. කම්ප්ලේනලා සමග අඩු කාලයක් ගත කරන්න. ඔයාට වඩා දැනුම තියෙන කෙනෙක් එක්ක ඉන්නකොට ඔයාත් ඒ මට්ටමට හැඩගැසෙනවා. ඔයාට වඩා දුර්වල කෙනෙක් එක්ක දිගටම ඉන්නකොට ඔයාත් ඒ මට්ටමටම වැටෙනවා. ඔයා වෙනස් වෙන්න හදද්දී මේක තමයි ලොකුම අභියෝගය. මාස 6කින් ඔයා වෙනස් වෙන්න පුළුවන්. නැත්නම් අද තියෙන තැනම ඉන්නත් පුළුවන්. වෙනස තීරණය වෙන්නේ ඔයාගේ කැපවීම මත. ඔයා මේ මාස 6 ආරම්භ කරන්න සූදානම් නම් හොඳයි. ගොඩක් අය මේක අහනවා. ඒත් කරන්නේ නැහැ. ඒත් ඔයා එහෙම වෙන්න එපා.